අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. අද අපි ඉගෙන ගන්න යන්නේ ජනාසා මෘත දේහයක් නැහැවීමේදී ඒ වගේම කෆන් කිරීමේදී ඇඳවීමේදී ඇඳුම් ඇඳවීමේදී අපි නොසලකා හරින දේවදූත මුහම්මද් තුමාණන්ගේ මඟ පෙන්වීම සම්බන්ධවයි. එතකොට අද මේ වීඩියෝ පටයෙන් සම්පූර්ණයෙන්ම ඔයගලන්ට උගන්වන්නේ ජනාසා එකක් මෘත දේහයක් නාවන්නේ කොහොමද කෆන් කරන්නේ කොහොමද කියන එක හා සම්බන්ධවයි. ජනාසාගේ ඇඳුම් කපා ඉවත් කරන්න මෙහෙම ලොකු කතුරක් ඕනේ. රාසිගත ප්‍රදේශය ෂේව් කරන්න බික්‍රේසර් අවශ්‍ය වෙන අපිට අනවශ්‍ය රෝම ඉවත් කරන්න. උඩ රැවුල කපන්න ෂෝට් කරන්න මේ වගේ පොඩි කතුරක් අවශ්‍ය වෙනවා. සබන් හෝ මසන් කොළ භාවිතා කරන්න පුළුවන් මේ පොඩි කෝප් එක ප්‍රමාණයට වතුරේ අපි ඒක මිශ්‍ර කරගන්නවා. මේ තියෙන්නේ කපුරුත් ඒ වගේම මේ පොඩි කෝප් එක ප්‍රමාණයට අරගන්නවා ජලයත් සමග මිශ්‍ර කරන්න ජනාසා එක නැවීමේදී. මාස්ක් එකක් අත්‍යවශ්‍යයි අනිවාර්යයෙන්ම ඉතා සුදුසුයි මේ ක්‍රියාවලියේදී. ග්ලව්ස් අත්‍යවශ්‍යයි. මෘත දේහයේ රාසිගත ප්‍රදේශය හොඳින් අතුල්ලා පිරිසුදු කරන්න මේ වගේ රෙදි කෑල්ලක් අපි අතේ ඔතා ගන්න අවශ්‍ය ප්‍රමාණයට අපිට අරගන්න පුළුවන්. මෙන්න මේවා තමයි ජනාසා එක නැවීමේදී අපිට අත්‍යවශ්‍ය වෙන කරුණු. ඊළඟට අපි බලමු කෆන් කිරීමේදී ඇඳවීමේදී දේවදූත මුහම්මද් තුමාණන්ව ඇඳෙවා වගේම සුදු පාට රෙදි කෑලි 3ක් ඒ මෘත දේහයට අවශ්‍ය ප්‍රමාණයට ඒක බඳින්න අපිට රෙදි කෑලි 3ක් 5ක් හෝ 7ක් යොදා ගන්නවා. ඒ වගේම අපි මෙන්න මේ රෙදි කෑල්ල පාවිච්චි කරන කෆන් එක ආරක්ෂා කරන්න ජනාසා එකේ පසුපස ප්‍රදේශයේ තියලා කිසිම නජීස් එකක් නොවදින විදිහට මේ රෙදි කෑල්ලත් අපි තියනවා. කලින් පැහැදිලි කරා වගේ මේ කෝපේ ප්‍රමාණයට අපි මසන් කුල ජලයේ දාලා මිශ්‍ර කරගන්නවා. මේ වෙනුවට සබන් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ බකට් එකේ අපි කපුරු දාලා ජලයත් සමග මිශ්‍ර කරගන්නවා ජනාසාව නැහැවීම සඳහා. දැන් අපි දේහය හොදන්න පටන් ගන්න ඕනේ. ඒකට කලින් රහසිගත ප්‍රදේශයේ මෙන්න මේ වගේ විශාල රෙදි කෑල්ලක් දාලා වහගන්න ඕනේ. මෙන්න මේ විදිහට දණහිස සහ පෙකෙනිය අතර මේ වගේ රෙදි කෑල්ලකින් වහගන්න ඕනේ රහසිගත ප්‍රදේශයේ බැලීම සපුරා තහනම්. මෙන්න මේ ආකාරයට කලින් ඔතලා තිබුණු රෙදි කෑල්ල අපි අයින් කරගන්නවා. දකුණු පැත්තෙන් වම් පැත්තටත් වම් පැත්තෙන් දකුණු පැත්තටත් ජනාසා එක හරවලා මේ රෙදි අයින් කරගන්නවා. මෘත දේහයක් නැවීමේදී පවුලේ ඥාතීන් දෙදෙනෙකු ප්‍රමාණවත් ඒ හැරෙන්න ළඟම ඥාතීන් කවුරු හරි තමයි දේහය නැහැවිය යුත්තේ කියන එක ඉස්ලාමීය ඉගැන්වීම. ඊට පස්සේ මෙන්න මේ විදිහට ජනාසා එක ඇඳගෙන හිටපු රෙදි කෑලි ටික ඇඳුම් කපලා ඉවත් කරනවා. මේ අවස්ථාවේදී මේ ක්‍රියාවලියේ නියැලෙනකොට පවා රහසිගත ප්‍රදේශයන් නොපෙනෙනසේ අපි විශේෂයෙන්ම වග බලාගත යුතුයි. පණ තියෙන මිනිස්සෙකුට සලකනා වගේම මරණයට පත්වන පුද්ගලයාට සැලකිය යුතුයි. මරණයට පත්වන පුද්ගලයා පණ තියෙන මිනිසෙකු හා සමානයි. අන්න ඒ නිසා ඔහුගේ රහසිගත ප්‍රදේශයන් බැලීම හෝ තව කෙනෙකුට නිරාවරණය කර තැබීම සපුරා තහනම්. මෙන්න මේ විදිහට දන හිසයි පෙකෙනියයි අතර අපි වහගන්නවා. මේ වීඩියෝ පටයෙන් දකින ආකාරයට මේ දේහයේ ඇඳුම් උනා දැමිය යුතුයි. ඉන්නනතුරුව ප්‍රධානතම දෙයක් තමයි දේහයේ සන්ධි ලිහිල් කළ යුතුයි. කකුල, අත, වැලමිට ප්‍රදේශය මෙන්න මේ විදිහට සන්ධි ලිහිල් කිරීම අනිවාර්ය සුන්නත් එකක් මුහම්මද් තුමාණන්ගේ මගේ පෙන්වීම. ඊට පස්සේ කතුර භාවිතා කරලා මෘත දේහයේ රැවුල උඩු රැවුල අපි ෂෝට් කරගන්නවා. ඉවත් කළ යුතු රෝම ප්‍රදේශයන් අපි මේ ස්ථානයන් වලින් ඉවත් කරලා දේහය හොඳ ආකාරයෙන් පිරිසුදු කරනවා.
අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් අනතුරුව දේහය අපි ඉන්දවන්න සලස්සන්න ඕනේ. මෙහෙම ඉන්දවලා බඩ පොඩ්ඩක් මිරිකන්න ඕනේ කුස ප්‍රදේශය. මෙතනදී මේ දේහයේ තුල තිබෙන අපිරිසුදු අසුචි ඉවත් වීමට මේක ප්‍රධාන හේතුවක් වෙනවා මේ ඉරියව්වේ ඉඳවීමෙන්. ඊට පස්සේ අපි කලින් වෙන් කරගත්තු රෙදි කෑල්ල ග්ලව්ස් එකට උඩින් ඔතාගෙන මෘත දේහයේ ඉදිරිපස සහ පසුපස ප්‍රදේශ හොඳින් සෝදා පවිත්‍ර කරනවා. විශේෂයෙන්ම මෙසේ පිරිසුදු කිරීමේදී අපි වග බලාගත යුතු කරුණක් තමයි කිසිම අවස්ථාවක මෘත දේහයේ රහසිගත ප්‍රදේශයන් නිරාවරණය කරන්න හොඳ නැහැ. තව කෙනෙකුටවත් මේ ජනාසායක හෝදන පුද්ගලයෙකුටවත් නිරාවරණය නොවිය යුතුයි කියන එක අපි වග බලාගත යුතුයි. මීළඟට අපි උලූ කරවනවා. සලාතේට උලූ කරවනා වගේම දකුණු අතින් පටන් ගන්නවා. ඉස්සල්ලාම මැණිකටුව දක්වා දකුණු අත වම් අත හොදනවා. ඊට පස්සේ කට හොදන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් කට සහ නහය හොදනවා. සලාතේ සඳහා පුද්ගලයෙකු කොහොමද වුලූ කරන්නේ? අන්න ඒ වගේම ඔහු ජනාසායක නෑවීමට පෙර වුලූ කරවිය යුතුයි. මෙන්න මේ ආකාරයෙන් දත් පිරිසුදු කිරීම, රෙදි කැබැල්ලක් මාර්ගයෙන් නහය පිරිසුදු කිරීම මෘත දේහයකට ඔහු කළ යුතුයි. ඊට පස්සේ මුහුණ 3 වතාවක් හොදනවා. සෑම ඉරියව්වක්ම සෑම අංගයක්ම 3 වතාවක් සේදිය යුතුයි. ඊට පස්සේ දකුණු අත වැලමිට දක්වා 3 වතාවක් හොදනවා. වම් අත වැලමිට දක්වා 3 වතාවක් හොදනවා. ජලය භාවිතා කරලා ඔළුව පිරිමදිනවත් සමගම කන පිරිමදිනවා. මීළඟට අවසාන ඉරියව් වන දකුණු කකුල වලලු කර දක්වා හොදනවා හොඳට පිරිසුදු කරලා. ඊට පස්සේ වම් කකුල වලලු කර දක්වා හොඳට පිරිසුදු කරලා හොදනවා. මසන්කොළ භාවිතා කරපු මිශ්‍ර කරපු වතුර හෝ සබන් වතුර ජනාසායක හොදන්න, මෘතදේහ හොදන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ඔළුවෙන් අපි පටන් ගන්නවා. සබන් හෝ මසන්කොළ හොඳින් ගාන්න ඕනේ. ඊළඟ එක වැදගත්ම දේ තමයි දේහය හොදනකොට මේ කට සහ නහය ඇතුළට වතුර නොයා හිටින්න මෙන්න මේ විදිහට වහ ගන්න ඕනේ. විශේෂයෙන්ම දකුණු පැත්තෙන් තමයි අපි හොදන්න පටන් ගන්න ඕනේ. ඕනෑම දෙයක්, ඕනෑම ක්‍රියාවක් කිරීමේදී දකුණට මුල්තැන ලබා දිය යුතුයි. මෙන්න මේ විදිහට දකුණු පැත්තෙන් අපි පටන් ගන්නවා. සෑම අවස්ථාවකදීම ඉතාමත් ප්‍රියජනක ඒ වගේම ක්‍රියාවක් තමයි අපිට ග්ලව්ස් එක පාවිච්චි කරන්න පුළුවන් නම්. බොහෝ දුරට අද සමාජයේ මේකට පුරුදු වෙලා ඉන්නේ. මෙන්න මේ පැත්තට හාන්සි කරවලා මේ පැත්තෙන් හොඳින් හොදන්න ඕනේ. දකුණු පැත්ත සම්පූර්ණයෙන්ම සෝදා ඉවත් කිරීමෙන්, පිරිසුදු කිරීමෙන් අනතුරුව මෙන්න මේ විදිහට අපි වම් පැත්තට අවස්ථාව ලබා දෙනවා. මුහුණ සේදීමේදී අනිවාර්යයෙන්ම අත තියලා නහයයි කටයි වහගන්න ඕනේ, ජලය ඇතුළට නොයා සිටීමට. මෙන්න මේ විදිහට වම් පැත්තත් හොඳට අපි මසන්කොළ මිශ්‍ර වතුරෙන් එහෙමත් නැත්නම් සබන් වතුරෙන් පිරිසුදු කරගන්නවා. පවුලේ ළඟම ඥාතීන් දෙදෙනෙක් මේ වැඩේ කරනවා නම් ඉතාමත් යෝග්‍යයි. ඇයි කිව්වොත් මේ ශරීරයේ මේ මෘතදේහයේ තිබෙන අඩුපාඩු පවුලේ උදවිය
පිට අයට කියන්න යන්නේ නෑ. පිට කෙනෙක් ඇවිල්ලා මේ වැඩේ කරන්න යනකොට බොහෝ දුරට මේ මృత දේහයේ තිබෙන්නා වූ අඩුපාඩු පිට කට්ටියට කියන්න ඉඩ තියෙනවා. අන්න ඒ නිසා තමයි දේවදූත මුහම්මද් තුමාණන් ප්‍රකාශ කරේ ළඟම ඥාතීන් මේ මරණයට පත්වුණු පුද්ගලයෙක්ව නැහැවිය යුතුයි කියන එක. මෙන්න මේ විදිහට හොඳට අපි අත් කකුල් හැම තැනක්ම හොදනවා. දේහය නැවීමේදී අපිට උණු ජලයක් භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍ය ජීවතුන් අතර ඉන්න මිනිස්සෙක් කොහොමද භාවිතා කරන්නේ? අන්න ඒ විදිහට සමහර කිලිටි යවා ගන්න උණු ජලය අපිට භාවිතා කරන්න පුළුවන්. හුඟක් හොඳයි අපිට සීතල සාමාන්‍ය ජලය භාවිතා කරන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට පිට ප්‍රදේශය අපි හරවලා දකුණ වම කියලා හොඳට හොද ගන්නවා. තාමත්ම අපි මේ මසන් මිශ්‍ර ජලයෙන් එහෙම නැත්නම් සබන් වතුරෙන් තමයි හොදන්නේ. පෙකණිය සහ දනහිස වහලා තියෙන මේ රෙදි කැබැල්ල තෙමෙන නිසා හුඟක් පරිස්සම් වෙන්න ඕනේ. රහසිගත ප්‍රදේශය නිරාවරණය නොවී තිබෙන්න. ඒ වගේම දැන් අනිත් පැත්ත හරවලා මෙන්න මේම හොඳට අතුල්ලලා මේ මృతදේහය සෝදන වැඩේ අපි කළ යුතුයි. දැන් අපි කපුරු මිශ්‍ර ජලය භාවිතා කරනවා. විශේෂයෙන්ම අපි ඔළුවෙන් තමයි මේක පටන් ගන්න ඕනේ. කපුරු මිශ්‍ර ජලය වෙන්න පුළුවන්, සුවඳවත් ජලය, ඕනෑම දෙයක් භාවිතා කරලා අපිට පුළුවන් මృతදේහය හොදන්න. මසන් කොළ භාවිතා කරලා කොහොමද අපි මේ දේහය හොදන්න පටන් ගත්තේ? අන්න ඒ විදිහටම මృతදේහය අපි කපුරු මිශ්‍ර ජලයෙන්ුත් හොදනවා. දකුණු පැත්තට පෙරලලා වම් පැත්ත හොඳින් හොදනවා. විශේෂයෙන්ම පිට ප්‍රදේශය, රහසිගත ප්‍රදේශය, ඒ වගේම ගුද මාර්ගීය ප්‍රදේශය හොඳින් හොදනවා. ඒ කිව්වොත් ඕනෑම අවස්ථාවක අසුචි එළියට එන්න ඉඩ තියෙනවා. ඒ වගේම වම් පැත්තට හරවලා ඒ පැත්තත් කොහොමද මේ මසන් කොළ භාවිතා කරලා සබන් වතුර භාවිතා කරලා හේදුවේ? අන්න ඒ ආකාරයෙන් හොඳට අතුල්ලලා මృతදේහය, ඒ කියන්නේ සමහර අවස්ථාවන් වලදී මృతදේහය අතුල්ලන්නත් අමාරු තත්ත්වයක් ඇති වෙනවා, හැම ගැලවී යන අවස්ථාව. මෙන්න මේ අවස්ථාවේදී අපි හුඟක් පරිස්සම් විය යුතුයි මේ හා සම්බන්ධ කටයුතු කිරීමේදී. දේහේ ස්නානයේ කටයුතු අවසන් කරපු වහාම පිරිසුදු රෙදි කැබලි වලින් අපි දේහය හොඳින් පිහදමන්න ඕනේ. විශේෂයෙන්ම හැම අවස්ථාවකදීම හැම වෙලේම මතක් කරන්නේ ජීවතුන් අතර ඉන්න පුද්ගලෙක් එක්ක කොහොමද කටයුතු කරන්නේ? අන්න ඒ විදිහට තමයි මృతදේහයත් එක්ක අපි කටයුතු කළ යුතුයි කියන එක මුහම්මද් තුමාණන්ගේ ප්‍රධාන අනුශාසනාවක්. ඊළඟට මේ දේහයට කෆන් කරවන ආකාරය, කියන්නේ ඇඳුම් අඳවන ආකාරය ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මෙන්න මේ විදිහට උපකරණ තිබුවොත්, එහෙමත් නැත්නම් දෙන්නෙක් එකතු වෙලා හරි ජනාසා එක තැන මාරු කරන්න ඕනේ. එහෙමත් නැත්නම් අපි ඉන්න තැනම නාවන ඒ ට්‍රොලි එකම වතුර පිහදාලා ඇඳුම් අඳවන එක, කෆන් කරවන එක එතනම කරගන්න පුළුවන්. අපිට මේ වගේ පහසුකම් තියෙනවා නම් දෙදෙනෙක් හොඳටම ඇති. මොනවද කරන්නේ? මේ මృతදේහය තවත් තැනකට අරගෙන යනවා. මෙන්න මේ කලින් කිව්වා වගේ රෙදි කෑලි 3, ඒ ශරීරයේ ප්‍රමාණයට අනුකූලව රෙදි කෑලි 3 වань දාගන්න පුළුවන්. මෙන්න මේ රෙදි කෑල්ල විශේෂයෙන්ම තට්ටම් ප්‍රදේශයට තමයි තියන්නේ. ඇයි කිව්වොත් කිසිම ආකාරයකින් අසුචි නැවත එළියට ඒමෙන් කෆන් එකට කිසිදු අනතුරක් වෙන්න හොඳ නැහැ.
හානියක් වෙන්න හොඳ නැහැ ඒ පිරිසුදු රෙදි කැබැල්ලට. අන්න ඒ හින්දා ගුද මාර්ගයේ ප්‍රදේශයට අනිවාර්යයෙන්ම රෙදි කෑල්ලක් තියෙනවා. මෙන්න මේ රෙදි කෑලි තුන අනිවාර්යයෙන්ම හොඳින් සුවඳවත් කරපු රෙදි කෑලි විය යුතුයි. දේවදූත මොහම්මද් තුමාණන්ව පවා රෙදි කෑලි තුනකින් තමයි ආවරණය කරේ. අන්න ඒ විදිහට තමයි අපි මේ ආවරණය කරන්න යන්නේ. බලන්න 1යි 2යි පළවෙනි රෙදි කෑල්ල, දෙවෙනි රෙදි කෑල්ල, තුන්වෙනි රෙදි කෑල්ල. රෙදි කෑලි 3යි තියෙන්නේ. මේක රෙදි කෑලි අපිට මදි නම් අපිට මූට්ටු කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට මෘතදේහය තවත් ට්‍රොලි එකක අපි තියලා තියෙනවා. හොඳට බලා ගන්න. සුජූද් කරන ස්ථානයන් වලට අපි සුවඳ විලවුන් සලාතේ ඉටු කිරීමේදී අපේ නලල, අත් දෙක, ඒ වගේම කකුල්, දණහිස් මෙන්න මේ වගේ ස්ථානයන් වලට අපි අත්තර සුවඳ විලවුන් ගන්නවා. ඒක අනිවාර්ය සුන්නා එකක්. මෘතදේහේ අනිවාර්යයෙන්ම අපි සුවඳවත් කළ යුතුයි. මෙන්න මේ වගේ දේවල් භාවිතා කරලා දේහය සුවඳවත් කරනවා. මේ ආකාරයට රෙදි කෑලි උඩ තියලා පළවෙනි රෙදි කෑල්ල අපි පටන් ගන්න ඕනේ දකුණු පැත්තෙන් තමයි මේක නවන්න ඕනේ. මේ දකුණු පැත්තෙන් මෙහෙම නවලා ඊට පස්සේ වම් පැත්ත රෙදි කෑල්ල ඒකට උඩට ගේනවා. ගෙනල්ලා අර ඇතුලේ තියෙන රාසිගත ප්‍රදේශයේ වහලා තියෙන ඒ රෙදි කෑල්ල ඉවත් කරලා දාන්න ඕනේ. ඔන්නට දැක් ගන්න පුළුවන් මේ වෙලාවේ කිසිම කෙනෙකුට මේ මෘතදේහයේ රාසිගත ප්‍රදේශයන් දැක ගැනීමට අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ. ඊළඟ එක දෙවෙනි රෙදි කෑල්ල ඒකත් අන්න ඒ විදිහටම දකුණු පැත්තට ගන්නවා. ඉස්සල්ලාම දකුණු පැත්ත එහා පැත්තෙන් ඔතා ගන්නවා. කකුල් පැත්තයි ඔලු පැත්තයි අපි ඔතා ගන්න ඕනේ. එතකොට ලේසි. ඊට පස්සේ වම් පැත්ත ගන්නවා. වම් පැත්ත අරන් ඔතනවා. ඊළඟට අපි මොනවද කරන්න ඕනේ? හුඟක් පරිස්සම් වෙන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි රෙදි කෑල්ලත් ඔතලා ඔළුව පැත්ත අපි ගැට ගහනවා. අනිවාර්යයෙන්ම මේ ගැටේ ගහනකොට ඔළුව පැත්තෙන් සමනල ගැටයක් ගහන්න අමතක කරන්න එපා. හොඳට මේක ගැට ගහන්න ඕනේ. ඒ කිව්වොත් මේ ගැටේ අපි මේ දේහය මිනිවල ඇතුලේ තියෙනකොට ඔළුව පැත්ත අපි විවෘත කරනවා. විවෘත කරන්න ඕනේ. අන්න ඒ හින්දා ලෙහන්න පුළුවන් ගැටයක් තමයි ඔළුව පැත්තට අපි ගහන්න ඕනේ. ඒ වගේම අපිට අවශ්‍ය ප්‍රමාණයට මේ දේහයේ ප්‍රමාණයට රෙදි කෑලි 3ක් 5ක් 7ක් මෙන්න මේ ආකාරයකින් කෆන් එක මේ ඔතලා තියෙන රෙදි කෑල්ලට කිසිදු හානියක් නොවන විදිහට ඒක විවෘත නොවන විදිහට අපි වග බලා ගන්න ඕනේ. අනේ විදිහට මේ රෙදි කෑල්ල අපි මේ රෙදි පටි වලින් ගැටේ ගහනවා. පිරිමි මෘතදේහයක් නාවලා අන්දන කෆන් කරන ආකාරය තමයි ඔබ දැක්කේ. කාන්තාවක් මරණයට පත් වුණොත් ඇයවත් මෙන්න මේ ආකාරයට තමයි නැහැවිය යුත්තේ. නමුත් අතිරේකව ඇයට හිජාබ් එක කමිසය අනිවාර්යයෙන්ම අඳින්න ඕනේ. ඒ හැරෙන්න අර රෙදි කෑලි තුන අපි පාවිච්චි කරනවා සම්පූර්ණයෙන්ම මෘතදේහය වහන්න. කෆන් කිරීමෙන් අනතුරුව අපිට මෙන්න මේ විදිහට මුහුණ විවෘත කිරීමේ හැකියාව තියෙන්න ඕන. මේ විදිහට තමයි අපි කෆන් කරන්න ඕනේ. ඒ වගේම පවුලේ උදවියට මෘතදේහයේ සිප ගැනීමට මේ මරණයට පත්වන පුද්ගලයා වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීමට මේ අවසාන මොහොත ඇයි කිව්වොත් ආය පවුලේ උදවියන්ට හෝ කිසිම කෙනෙකුට මෙව දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඒ හැම ක්‍රියාවක්ම ඉවර වුණාට පස්සේ සිප ගැනීම හැම දෙයක්ම ප්‍රාර්ථනාවන් ඉවර වුණාට පස්සේ මෙන්න මේ විදිහට ආය මෘතදේහය සම්පූර්ණයෙන්ම ඔතලා ගැටේ ගහනවා. ඊට පස්සේ අපි මේ මෘතදේහයේ මුහුණ විවෘත කරන්නේ වල ඇතුලේ තිබ්බට පස්සේ, මිනි වල ඇතුලේ තිබ්බට පස්සේ. මෙන්න මේ ආකාරයෙන් මේ පුද්ගලයා මේ ලෝකෙන් සමුගන්නවා. අපි සියලු දෙනාම අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු අපගේ අවසානයේ
යහපත් කරන්නත් මරණින් මතු දිවිය යහපත් කරන්නත් කියලා. මරණයට පත්වන පුද්ගලයා වෙනුවෙන් කළ යුතු ඊළඟ වගකීම තමයි සලාතේ ඉටු කිරීම. පළවෙනි තක්බීරයේදී සූරතුල් ෆාතිහා අපි පවසනවා. දෙවෙනි තක්බීරයේදී දේවදූත මුහම්මද් තුමාණන් කෙරෙහි සලවත් පවසනවා. සලාතුල් ඉබ්‍රාහිමියා කියන සලවාතය. තුන්වෙනි තක්බීරයේදී මරණයට පත්වන පුද්ගලයා වෙනුවෙන් පාප ක්ෂමාවෙන් යෙලෙනවා. අල්ලාහුම්ම ග්ෆිර් ලහු වර්හම්හු වඅෆිහි වඅෆු අන්හු. යා අල්ලාහ්ට සමාව ලබා දෙන්න. ඔහුට ආශිර්වාද කරන්න. ඔහුගේ පාපයන් වලට සමාව ලබා දෙන්න. ඉතා දීර්ඝ දුආ එකක්. හතරවෙනි තක්බීරයේදී අපි අස්සලාමු අලයිකුම් කියලා එක පැත්තකට සලාම් දීලා සලාතේ ඉවර කරනවා. මරණයට පත්වුණු පුද්ගලයෙකු වෙනුවෙන් අපි කළ යුතු ප්‍රධාන වගකීම් වලින් තුනෙන් එකක් තමයි ඔහුව නැහැවීම. දෙවෙනි එක සලාතේ ඉටු කිරීම. තුන්වෙනි එක ඔහුව දෆන් කිරීම. ඒ කියන්නේ භූමි දානය කිරීම. මෙන්න මේ ආකාරයට තමයි මුස්ලිම්වරයෙක් මරණයට පත් වුණාට පස්සේ දේවදූත මුහම්මද් තුමාණන්ගේ මඟ පෙන්වීම කොහොමද මරණයට පත් වුණු පුද්ගලයෙක්ව නහවන්නේ, කෆන් කරන්නේ කියන එක හා සම්බන්ධව අද අපි ඉගෙනගෙන තියෙනවා.